අයිබවන් අද අපිත් එක්ක ඉන්සයිට් සාකච්ඡා සමඟ රැඳී සිටිනවා හිටපු CPC ලංකා කණජතෙල් සමාගම හිටපු සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා. අයිබවන් ඔබතුමා මේ දවස්සල YouTubeල කිය යනා මේ ඔබතුමා මොකක්ද කරේ කියලා මොකො මේ දවසලති අර්බුදය හින්දා ඇතර මේ අර්බුදය ඇතරම් වලක්කන්න තිබුණද. මේ අර්බුදය නම් ඉතින් අපිට යම් කිසිද අපිට වළක්වන්න බෑ. මේ අපිට කොන්ට්‍රෝල් එකක් නැති අර්බුදයන්නේ. මේ අපිට කිසිම පාලනයක් කරන්න බැරි වෙනම රටක වෙනම මේ බලවේග විසින් ආරම්භ කළ අර්බුදයක්. ඉතින් අපි ඕකට මැදිහත් වෙන්න බෑ. මැදිහත් වෙනවා නම් මැදිහත් වෙන්න ඕනේ මේක සාමකාමීව විසඳ ගන්න ක්‍රමයක් හොයා දීම තමයි. ඉතින් මා හිතනවා ඉතින් අර්බුදයට අපි පාට් එකක් වෙලා තියෙන්නේ. අපි අය අර්බුදයෙන් අපි පීඩා විඳිනවා. ඉතින් මුළු ලෝකෙම පීඩා විඳිනවා මේ අර්බුදය නිසා. ඉතින් අපිට කරන්න ලොකු දෙයක් බැහැ මේ අපි රටක් හැටියට. ඒකෙන් ඔබ කියන්නේ රජය දැන් මිල වැඩි කිරීම ඒ වගේම QR ක්‍රමවේදය ආපහු නැවත හඳුන්වා දීම හා දැන් මෙතන අවිනිශ්චිත තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒක ඔබතුමා ඒක හරි කියලා පිළිගන්නවද? ඇත්තටම රජය විසින් QR කේතය හඳුන්වා දීම හොඳ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ මේ QR කේතය හඳුන්වලා දුන්නේ අපි ප්‍රීවියස් ගාමන්ට් එකෙන්. ඒ නමුත් ඒක අවශ්‍යතාවය හඳුනාගෙන ඒක හඳුන්වා දීම ඒක හඳුන්වලා දෙන්න තිබුණේ තවත් ටිකක් කලකට කලින්. නමුත් ඒගොල්ලෝ හඳුන්වා දීම ගැන මම සතුටු වෙනවා. ඒ තුලින් අනවශ්‍ය පරිභෝජනය ආම කිරීමට රජයට රටටත් හැකි වෙනවා. ඒ තුළින් අපේ විදේශ විනිමය අනවශ්‍ය ලෙස ගලා යාම අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ විදේශ විනිමය ඔබතුමා දන්නවා ඇති අද තෙල් බැරලය ගත්තොතින් බ්‍රෙන්ට් එක වෙනවා 108ක්. ඩීසල් බැරල් එකක් වෙනවා 250ක්. ඒ 250 ප්‍රීමියම් එක නැතුව ප්‍රීමියම් එක 300ක් විතර වෙයි. ඉතින් එතකොට මේ ලොකු විදේශ විනිමය ගලා යාමක් සිදු වෙනවා මේක අපිට ආනානය කරනකොට. ඉතින් ඒක වළක්වා ගැනීමට මේක හොඳ පියවරක් කියලා මම හිතනවා. මිල වැඩි කිරීම සම්බන්ධව ආණ්ඩුවට මම කියන්නේ මෙහෙමයි. මිල අනිවාර්යයෙන්ම වැඩි වෙනවානේ. මේකට අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. අපි ප්‍රතිපත්තියක් ලෙස රජය විසින් තීරණය කළා තියෙනවා පිරිවැයට සරිලන විකුණුම් මිල. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මිල වැඩි කරන්න වෙනවා. නමුත් ඔබතුමා දන්නවා ඇති විකුණුම් මිලෙන් 118ක වැට් එක තියෙනවා. 2.2ක සෙස් එක තියෙනවා. ඊට අමතරව තව ඩියුටිස් තියෙනවා. ඊට අමතරව රුපියල් 50ක් අය කරනවා CPC එකේ ණය කපා හැරීමට. CPC එකේ ණය කපා හැරීමට සජෙස්ට් කරේ මං ඇත්තටම මගේ ෆයිනෑන්ස් මැනේජර්යි ඩිස්කස් කරලා IMF එකෙන් අපිත් එක්ක මීටින් එකක් දුන්නා විනාඩි 15ක. ඒ වෙලාව අපිට කිව්වා වැඩි කතා කරන්න එපයි කියලා. නමුත් අපි කතා කරලා කිව්වා IMF එක අපේ මීටින් එක පැය 2කමාරක් ගියා. ඒ පැය 2කමාරදී අපි ඒගොල්ලන්ට ඒත්තු ගැන්නුවා මේ ට්‍රෙෂරි එකෙන් මේ ණය ගත්තේ නැත්නම් අපිට පාඩු දෙකක් වෙනවා. එක ඇවිල්ලා කවුරුත් අපිට සප්ලයි කරන්න කැමති නැහැ. අපි ණය කන්දරාවක් ඉන්නේ. ඒ කියන්නේ ලොස් එකක ඉන්නේ. සෙකන්ඩ් එක ඒක හින්දා ප්‍රීමියම් එක වැඩි වෙනවා. තර්ඩ් එක කවුරුත් අපිට ණයට දෙන්න කැමති වෙන්නේ නැහැ. මේ ණය කන්දරාව ගොඩ ගැහිලා තියෙන CPC ආයතනයේ CPC හින්දා නෙමෙයි. CPC එකට හැම වෙලාවකම ඕන වෙලා තිබුණේ අපේ කොස්ට් එක රිකවර් කරගන්න. නමුත් රජය විසින් මැදිහත් වෙලා භාණ්ඩාගාරය විසින් මැදිහත් වෙලා අපිට කිව්ව සහනාධාරී මිලකට ඉන්ධන ලබා දෙන්නේ කියලා. ඒ සහනාධාරී මිල 50% විතර සහනාධාරී මිලකට ලබා දෙන්නේ කියලා. එතකොට අපිට හැමදාම අපිට අවශ්‍ය මුදල් අපිට උපයා ගන්න බැරි වෙනවා විකුණලා. එතකොට අපි IMF එක මම පැය 2කමාරක් 3ක් කතා කරා අපිත් එක්ක. කතා කරලා අපි කිව්වා මේක අරන් දාන්න. මේක ට්‍රෙෂරි එකට පාස් කරන්න. ට්‍රෙෂරි එකට පාස් කළා මේකෙන් අපි රුපියල් 50ක ටැක්ස් එකක් ට්‍රෙෂරි අපි දෙන්නම්. ඒකෙන් මේක රිකවර් කරන්න. මේක පටන් ගත්තේ 2023. අපි අවුරුද්දකට ලීටර් බිලියන 6.6 අතර විකිනෙනවා. හරිද? 6.6 අතර විකිනෙනවා. ඒක වැඩි කරන්නකෝ රුපියල් 50කින්.
දැන් අවුරුදු 3ක් විතර වෙලානේ. මම හිතන විදිහට ඒක රිකවර් කරලා ඉවර වෙන්න ඕනේ. එහෙම නැත්නම් තව පොඩි ගානයි රිකවර් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒකේ වාසිය දැන් ඒක ඇත්තටම ෆුලි රිකවර් කරලා නැති වුණත් ඒක පොඩ්ඩක් සස්පෙන්ඩ් කරලා මේ මොහොතේ తాවකාලිකව නවත්තලා මේක පාරිභෝගිකයට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ රටේ ආර්ථිකයට දරා ගන්න බැරි වෙනවා මේ මිල ඉහළ යාම. ඒ තුලින් මොකද වෙන්නේ? ට්‍රාන්ස්පෝර්ට් එක වැඩි වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක වැඩි වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක වැඩි වුණාම මොකද වෙන්නේ? ඊට පස්සේ වැඩි වෙනවා. ඊට පස්සේ මේ තෙල් යූස් කරනවා අපේ ෆාමර්ස්ලා. ගොවියෝන්ගේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වෙනවා. ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වුණාම ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිස් එක වැඩි වෙනවා. අපේ මේ ජීවන වියදම අහස උඩට යනවා. ඒ කියන්නේ අපේ රටට දරා ගන්න බැරි වෙනවා. ඒ හින්දා මේ මොහොතේ මං කියන්නේ ආණ්ඩුවක් පුනපුනා කියනවා අපි ඉතිහාසයේ වැඩිම රුපියල් ආදායම උපයාගත් අවුරුදු දෙක තමයි මේ අවුරුදු ටික. මේ මොහොතේ මේක සස්පෙන්ඩ් කරන්න ඕනේ. සස්පෙන්ඩ් කළා මේක తాවකාලිකව නවත්තලා ඒකේ බදු බර අරන් දාලා ජනතාවට බදු නැතුව තෙල් ටික ලබා දිය යුතුයි කියලා තමයි මම කියන්නේ. මේගොල්ලෝ කියනවා ඒක කරලා තියෙනවා නම් හොඳයි. අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. එහෙම නැත්නම් ආර්ථිකයට ලොකු පහරක් වදිනවා. අපේ ආර්ථිකය එසේ මෙසේ ආර්ථිකය නෙමෙයි බැට කාලා තියෙන්නේ. කොරෝනා වලින් බැට කෑවා. ඊට පස්සේ මේ ආර්ථික අර්බුදයේ හින්දා බැට කෑවා. දැන් මේකෙන් අපි යන්තම් දුරට ඔලුව උස්සගෙන ඉස්සලාට එනකොට ඉතින් ඔයා දන්නවා අපි වැට් එක ගහලා තියෙනවා ලෝකේ කොහෙත් නැති විදියට. අනිත් ටැක්සස් ගහලා තියෙනවා කොහෙත් නැති විදියට. ඒවන් එක අපිට තාම පහළට දාගන්න බෑ. මිනිස්සු පීඩා විඳිනවා. ඉතින් ඒ හින්දා මේ මොහොතේ ඒක తాවකාලිකව අරන් දාන්න කියලා මම රජයට ඇත්තටම සජෙස්ට් කරනවා. අපේ තව ප්‍රශ්නයක් තමයි අපේ තෙල් ටැංකිවල අපිට පුළුවන් ඕන්නම් අපිට මේ ටික පාවිච්චි කරලා තෙල් ටික ගෙනල්ලා තියාගෙන දවස් ගානට තියාගන්න පුළුවන්. නමුත් අපිට තියෙන මම හිතන්නේ තෙල් 10000ක ටොන් ටැංකි 100ක් විතර තියෙනවා මේ ත්‍රිකුණාමලේ. ඇත්තටම ඇයි අපි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ? ඇයි පාවිච්චි කරන්න බැරුව තියෙන්නේ? ඒක හැමෝටම ඇඟිලි දික් කරන්න පුළුවන් මේ මෙච්චර කල් පාවිච්චි කළේ නැහැ කියන එක. එක දෙයක් තේරෙන්න ඕනේ අපි ලෝක යුද්ධය ඉවරුණාන් පස්සේ අපේ තෙල් පරිභෝජනය ඉතාම අඩු තත්ත්වයක තිබුණේ. මේ මොහොතේ අපිට කොළොන්නාව තිබුණා. ඒක ඇති. ඊට පස්සේ යුද්ධය ලංකාව යුද්ධය LTTත් එක්ක අපිට තිබුණ යුද්ධය. ඉතින් ඒ බෙදුම්වාදී යුද්ධයේදී ඒ ඒරියා එක අපි දන්නවා යුද්ධයට මේ වාජනය වෙච්ච ප්‍රදේශයක්. ඒ හින්දා ඒක LTT එක නිරන්තරයෙන්ම කීකේ හිටිය අපි උතන්ට ගහනවායි කියලා. ගහනවායි කියපු ගමන් අපි ඉන්දියාවෙත් සහාය අරගෙන ඉන්දියාව ශ්‍රී ලංකාව තමයි මේ ඒරියා එක අපි මේ ආරක්ෂා කරගත්තේ. ඊට අමතරව තන්ත්‍රිකා බණ්ඩාරනායක මහත්මයාගේ මැතිණිය කාලේ මුතුරාජවල ටැන්ක් ෆාම් එකක් හැදුවා. ලොකු ටැන්ක් ෆාම් එකක්. ලක්ෂ 3ක් විතර අපිට මෙට්‍රික් ටන් ගබඩා කරන්න පුළුවන් ටැන්ක් ෆාම් එකක් හැදුවා. ඉතින් ඒ වගේම ලංකාවේ අවශ්‍යතාවයෙන් 65% විතර යන්නේ බස්නාහිර පළාතේ. ඉතින් අපිට ඕක ලංකාවට පාවිච්චි කරන්න බෑ. නමුත් අපිට ඕක ආයෝජනයක් ලෙස එහෙම නැත්නම් පිට රටවල් වලට ට්‍රාන්සිට් හබ් එකක් විදිහට ওই තෙල් ටැංකි ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න බැරි හේතු දෙකක් තියෙනවා. එක ඇවිල්ලා ඒ කාලේ තුල මේ අර ඩිස්චාර්ජ් කරන ඒ කියන්නේ තෙල් ගෙනල්ලා මුහුදේ නවත්තලා ටැංක් ෆාම් එකට යවන ඔය නල පද්ධතිය කැඩිලා. ඊට අමතරව ඒකට බෝයා ඒකට මට සිංහල වචන දන්නේ නැහැ. බෝයා එකක් කියන්නේ තෙල් ටික පම්ප් කරලා යවන්න. ඒකක් නැහැ. ඒකට වෙන ලොකු ගාණක් යනවා. ඊට අමතරව ටැංකි ටිකක් දැන් තෙල් දාන්න බෑ. ඒව හදන්න ඕනේ. ඒක හදන්න අපේ කාලේ අපි බජට් එකක් දාලා එක ටැංකියකට මිලියන 200ක් විතර දාලා ඒක හදන්න අපි පටන් ගත්තා. ඒක පටන් අරගෙන මං හිතන හැටියට ළඟදිත් අපි දැක්කා වර්තමාන ඇමතුමා ගිහිල්ලා තියෙනවා ඒ ටැංකි ටික බලන්න. ඒ ටැංකි ටික මගේ කාලේ තමයි සල්ලි දැම්මේ. සල්ලි දුන්නේ. ඒක හදන්න ඉන්දියන් IOC සමාගමත් එක්ක එකතු වෙලා. ඉතින් අපි ඒක දැන් හදන්න ඕනේ. ඒක හදලා අපි හැමතිස්සෙම ක්‍රයිසිස් එකේදී හදන්න හිතනවා. ඊට පස්සේ ක්‍රයිසිස් එක ඉවර වුණාම ඒක අමතක වෙනවා. මං හිතන හැටියට CPC ආයතනයේට දැන් ලාභ හම්බ වෙන මේ තියෙන මිල මේ ක්‍රමයක් එක්ක මිල තීරණය කරන ක්‍රමයක් එක්ක ලාභ හම්බෙන. ඒ ලාභෙන් යම්කිසි කොටසක් ඒකට කන්ටිනියස්ලි
ඉන්වෙස්ට් කරලා මේක බිල් කරගන්න ඕනේ අවුරුදු ඇත්තටම අපිට අවුරුද්දෙන් බැරි වෙයි අවුරුදු 2 හෝ 5කින් මේක ඉවර කරන්න ප්ලෑන් එකක් දාගන්න ඕනේ. එතකොට අපිට කාගෙන්වත් සල්ලි නැතුව අපිටම කරගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. දැන් 2022 දී අපි අලුත් ගිවිසුමකට ගියා ඉන්දියා සමග. ඒකෙදී ලංකා IOCත් එක්ක අපි ගිවිසුමක් කරා ජොයින්ට් වෙන්චර් එකකට. මම හිතන්නේ තෙල් ටැංකි 61ක් අපි ජොයින්ට් වෙන්චර් එකේ තියෙන 24ක් පුළුවන් මේ කලජිතල් සමාගමට. ඒකේ මොනාරි දැන් ඔයගොල්ලෝ පටන් ගත්ත දවස්වල ඒ 22 අපි 24 දී අපි අරන් තියෙනවා අපි 4 අවුරුද්දකට හදන්න පටන් ගත්තා. ඒකේ මම හිතන හැටියට මගේ කාලේ අපේ කාලේදී මිස්ටර් සුමිත් විජේසිංහයි මාත් ඉන්න කාලේදී අපි දෙකක්ද කොහෙද පටන් අරගෙන රීවැම්ප් කරලා දැන් ඕක හදලා තියෙන්නේ. මම හිතන්නේ දැන් හදලා ඉවරයි. මම හිතන්නේ එකක්ද දෙකක්ද. ඊට අමතරව ජොයින්ට් වෙන්චර් එකේ තියෙන එක ට්‍රින්කමලේ ටැංක් ෆාම් කියලා කියන්නේ අපි ඒකට ට්‍රින්කමලේ ස්ටෝරේජ් ෆැසිලිටි. ඒකේත් ඇවිල්ලා අපි මොක්කොම සුද්ධ කරලා වටේටම වැට ගහලා ඒක ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් ඉන්දියන් IOC සමාගමත් එක්ක එකතු වෙලා අපි ඒකටත් සල්ලි දැම්මා. ඒ සල්ලි දාලා අපි වැඩ පටන් අරන් තිබුණේ. මම හිතන හැටියට ඒක දැනට තියෙන තත්ත්වය මම දන්නේ නැහැ. මම දන්නවා අපේ 24න් 2-3ක් වැඩ වෙනවා. අනිත් ඒ වගේ තත්ත්වෙ නම් මට හරියටම වර්තමාන තත්ත්වය දන්නේ නැහැ. Moon Lanka since 1995. එතන තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි දැන් මිනිස්සු කියන එක තමයි දැන් 2002 ඉඳලා එතන ඉන්දියාවට දීලා තියෙන එක. ඉන්දියා රජය එතකොට LIOC විතරයි ලංකා IOC විතරයි උතන ඉන්නේ. දැන් අපිට ඒක පාවිච්චි කරන්නත් බෑ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නත් ඒක අර මොකද්ද බල්ල පිටුරු කන්නත් නැහැ කනකොඩාල දෙන්නෙත් කතාවක් තියෙන්නේ. ඇත්තටම උතන ඇයි අපිට පාවිච්චි කරන්න බැරි? මොකද්ද ගිවිසුමේ හැම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටම දීලා තියෙනවද? නෑ ඉනිෂියලි ගිවිසුමේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. නමුත් අර උදේගම් අපේ ඇමතුමාගේ කාලේ සහ කාංචන විජේසේකර මහත්තයා ඇමතුමාගේ කාලේ මේ දෙක අපි යම් කිසි දුරකට විසඳගත්තා. විසඳගත්ත කියන්නේ අපිට ඉන්දියාව තරහා කරගන්නත් බෑනේ. ඉන්දියාව අපේ රීජන් එකේ ඉන්න ප්‍රබලයෙක්. ඉතින් අපිට තරහා කරගන්නත් බෑ. අපේ නේබර් අපිට මේ අපේ අසල්වැසි රට ඒ හින්දා අපිට තරහා කරගන්න බෑ. ඉන්දියාවත් එක්ක සාමකාමීව අපි ඒක විසඳගත්තා. ඒ කියන්නේ ඉන්දියාන් IOC සමාගමට 15යි අපිට 24 CPC ආයතන 24යි. අනිත් එක අපි ජොයින්ට් වෙන්චර් එකක් විදියට හවුල් ව්‍යාපාරයක් විදියට ඒගොල්ලන්ට 49 අපිට CPC ආයතනෙට 51ක් තියෙනවා. ඉතින් දැන් ඒක ස්පීඩ් අප් කරන එක තමයි තියෙන්නේ. දැන් තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒක වෙන්නේ නැත්නම් 2022 කියවනන එකක් කර දෙකක් කරි හරියට හරි. එක පළවෙනි හේතුව CPC ආයතනයට මුදල් තිබුණේ නැහැ ආයතනය ලෙස. නමුත් අපිට ට්‍රෙෂරි එකෙන් දෙනවයි කියලා තිබ්බා. නමුත් ඒකේ ට්‍රෙෂරි එකත් ඔබතුමා දන්නවා භාණ්ඩාගාරයත් ලොකු අර්බුදයකට ලක් වුණා මේ අත කාලේදී. ඒ හින්දා එතන අපිට මුදල් ප්‍රශ්නයක් තිබුණා. නමුත් අර මගේ කාලේ මම කිව්වා අපි බිලියන 120ක් අපි ප්‍රොෆිට් කරා කාංචන විජේසේකර මහත්තයා කාලේ. ඉතින් ඒ කාලේදී අපි ඩිසයිඩ් කරා අපි මෙච්චර පොඩි පර්සන්ටේජ් එකක් අපි දානවා හැමදාම හැම අවුරුද්දෙම මේක ඩෙවලොප් කරන්න. ඉතින් ඒක පටන් ගත්තා. CPC ආයතනේ පටන් ගත්තා. 4ක් විතර මම හිතන්නේ දැන් හදාගෙන ඉවරයි. ඒකෙන් දෙකක් ෆුලි හදලා මම හිතන හැටියට. අනිත් ඒවල වැඩ පටන් ගත්තා. ඒ කියන්නේ මුළු වටේ ක්ලීන් කිරීම, වටේටම වැට බැඳීම් ඔය වැඩ ටික අපි අර අපේ ජොයින්ට් වෙන්චර් කම්පැනි එකක් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක ඇග්‍රෙසිව්ලි කවුරු හරි ඉස්සරහට අරන් යන්න ඕනේ. දැන් අපේ පිරිපහදුව සපුකස්කන්ධ පිරිපහදුව අපි මම හිතන්නේ 1969 ඉරාන් අපිට ලබා දීපු එකක්. ඒකේ හොඳට පිරිපහන් අපිට කරන්න පුළුවන් දේ තමයි ඉරාන් ලයිට් ක්‍රූඩ් කියන තෙල් ජාතිය. 2012ට පස්සේ ඒක අපිට කරන්න හම්බෙන්නේ මොකෝ අර සම්බාධකයෙන් හින්දා අපිට කරන්න හම්බෙන්නේ. දැන් ඇත්තට මේක අපිට 100% හොඳට පාවිච්චි කරන විදිහට අපිට ඒක හරවන්න පුළුවන්ද? වෙන තෙල් වගේක් පාවිච්චි කරපෙන. ඇත්තටම මේ අපේ රිෆයිනරි එකේ පිරිපාදු කළ හැකි තෙල් කීපයක් තියෙනවා. ලෝක වටේ මං හිතනට බොර තෙල් තියෙනවා 100 ගාණක්. ඒකෙන් මෝස්ට් ඒ කියන්නේ ඵලදායීතාවයේ වැඩිම
පොරතැල් ටිකක් තියෙනවා ඒකින් එකක් තමයි අපි දැනට යූස් කරන මර්බන් කියන එක ඒක අබුදාබි රටින් තමයි එන්නේ මර්බන් කියන එක ඊට කලින් අපි යූස් කරා ඉරානියන් ලයිට් ඇත්තටම මේ රිෆයිනරි එක ඩිසයින් කරලා තිබුණේ ඉරානියන් ලයිට් කරන්න ඊට පස්සේ සම්බාධකත් එක්ක අපිට ඉම්පෝට් කරගන්න බැරි වුණා අපිට ආනයනය කරන්න බැරි වුණාම අපි අපේ රිෆයිනරි එකෙන් ටෙස්ට් කරලා මර්බන් එක තමයි අන්තිමට හරි ගියේ ඒ හින්දා අපි මර්බන් තමයි හැම ටෙන්ඩර් එකේම කෝල් කරන්නේ මර්බන් පමණයි ඉතින් ඊට පස්සේ ඉතින් දැන් මේ මොහොත වෙනකොට මේ යුද්ධමය තත්ත්වයේ හින්දා ඒ වගේම අබුදාබි වල තිබුණ අල්දනා කියන පෝට් එකට ගැහුවා ඊට පස්සේ එතනින් තමයි ලෝඩ් වෙන්නේ මර්බන් ඊට පස්සේ ෆුජේරත් ඩේන්ජරස් සිටුේෂන් එකක් ඊට අමතරව අපිට මේ ඕක එන්න බැරි වෙයි ඒ හින්දා අපේ රිෆයිනරි එක මම දැක්කා පත්තරේ කියලා තිබුණා ඒගොල්ලෝ වෙනත් ක්‍රූඩ් ඔයිල් ඔබතුමා කිව්වාගේ WTI හරි වෙන ක්‍රූඩ් ඔයිල් ගෙනල්ලා රෂියන් ක්‍රූඩ් ඔයිල් ගෙනල්ලා මේක රිෆයින් කරන්න පුළුවන් වෙයි කියලා රිෆයින් කරන්න පුළුවන් වෙයි නමුත් අපේ තියෙන ප්‍රශ්නේ තමයි ඒකේ ඵලදායීතාවය අඩු වුණොතින් අපිට ලම්බු වෙන ලාභය අඩු වෙනවා එතකොට කොස්ට් එක අපේ කොස්ට් එක වැඩි වෙලා ඒකේ බර පාරිභෝගිකයට පටවන්න වෙනවානේ. ඉතින් එතන තමයි අපිට තියෙන්නේ most efficient එක හොයාගෙන මොකද්ද හරියන්නේ එක කියලා බලලා අපිට වාසි වෙන විදියට හොඳ crude oil එකක් හොයාගෙන කරන්න ඕනේ මේක ගන්න බැරි නම් urban එක ගන්න බැරි නම්. ඉතින් ඒක තමයි එතන තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි තව එකක් අපි මහිතන්න අපි චීනත් එක් අපි ගියසුම් ගත වුණා ඔබතුමා හිටපු කාලේ සිනෝපෙක් එක තව පිරි පහදුවට හම්බන්තොටින් අතර මේක මොකක්ද වුණේ ඇයි මෙච්චර ඒක ඒක තමයි මේක හොඳ ප්‍රශ්නයක් එතන මේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා හම්බන්තොට සී රූට් එක හින්දා හම්බන්තොට ගාවින් යන හැමෝම කැමති එතනට වෙලා බංකරින් කරන්නයි එක්ස්පෝර්ට් කරන්නයි ඒ වගේ පොඩි ස්ට්‍රැටජිස් තිබුණා. නමුත් අපිට වෙලා තියෙන්නේ සමහර වෙලාවට රටක් ලෙස ගත්තොතින් අපිට හරි දේ නෙමෙයි අපිට තෝරගන්න වෙන්නේ. අපිට බලපෑම් කරන්න හැකි ආයතන හා රටවල් වලින් කියන දේ තෝරා ගැනීමට වෙලා තියෙනවායි කියලා මම හිතනවා. මේ රටවල් වල බලපෑම හින්දා අනිත් රටවල් සහ අනිත් ආයතනත් තරංගකාරී ලෙස මේ වගේ අවස්ථාවන් වලට සහභාගී වෙන්නේ නැති පාටකුත් මට පෙනුණා. ඉතින් ඒ හින්දා තමයි මේ රටවල් එනකොට ඒගොල්ලෝ ආවා. ඒගොල්ලෝ සමහර වෙලාවට සමහර ආයතන රටවල් සමහර දේවල් බ්ලොක් කරලා තියෙනවා purposefully. ඉතින් මම හිතනවා මේ සිනෝපෙක් ආයතනයට නම් අවශ්‍ය වෙලා තිබුණා මේක පටන් ගන්න. අපේ කාංචන විජේසේකර හිටපු ඇමතුමායි කාලේ එතුමා දීර්ඝ සාකච්ඡා වටයන් කීපයක්ම ගියා. මට මතකයි අපෙනුත් අදහස් විමසුවා අපිත් එක්ක කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ මොහොතේදී අපිට පොඩි එකම එක ප්‍රශ්නයයි තිබුණේ අපිත් තිල්ලුවා ඒ වගේ මේගොල්ලන්ටත් ඕන වෙලා තිබුණා යම් කිසි ප්‍රතිශතයක් අපේ දේශීය වෙළඳ පොළටත් මුදා හරින්න. ඉතින් දේශීය වෙළඳ පොළට මුදා හරින්නව ගිහුවාම අපි කිව්වා 120ක් විතර අපිටත් දෙන්න. එතකොට අපි ඒක හොඳ ස්ට්‍රැටජි එකක්. එතකොට අපි කොස්ට් එක අඩු වෙයි. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක ප්‍රීමියම් මරවා මේ ඔක්කොම අඩු වෙයි. අපිට පොඩි යන මාකට් එක ප්‍රයිස් එකට වඩා මගේ සජෙෂන් එක වුණේ අපේ තියෙනවා සිංගප්පූර් ප්ලැට්ස් කියලා. ඒකට වඩා අඩුවෙන් දෙන්න කියන එක. ඒක තමයි normally ඒකට ප්‍රීමියම් එකක් තියලා තමයි ගන්නෙ. මම දන්නේ නැහැ අන්තිම ඇග්‍රීමන්ට් එකේ කොහොමද සයින් වුනේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලංකාවේනේ ඉන්නේ. පිරිපාදු කරන්නෙත් ලංකාවේ ඒගොල්ලෝ පිරිපාදු කරන්න යන්නේ ලංකාවේ රිෆයිනරියට වඩා ඩබල් ට්‍රිබල් කැපැසිටි එකක්. එතකොට කොස්ට් ඉෆෙක්ටිව් වෙනවනේ. කොස්ට් ඉෆෙක්ටිව්නස් එක අපිටත් පාස් කරන්න කියලා. ඉතින් ඒක කොහොමද මම දන්නේ නැහැ ප්‍රයිසිං එක කොහොමද ෆයිනලයිස් වුනේ කියලා. මේක තාම එන්නේ නැත්තේ මට නම් ඇත්තටම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. මට ආරංචි විදියට පොඩි එක පොයින්ට් එක ඝට්ටනයක් තියෙනවායි කියලා කියනවා ලෝකල් මාකට් එකට කොච්චරක් දෙනවද කියන එක. ඒක निराකරණය කරගෙන අපිට මේක විසඳ ගන්න පුළුවන් නම් හොඳයි. අන්තිම ප්‍රශ්නය. දැන් 2002දී ලංකා IOC ලංකාවට ගේන්නේ එවිට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එතුමා කියන කතා තමයි අපි අර මොනෝපොලි එක කියන එකම කම්පැනි එකට දෙනට වඩා කම්පැනි දෙකක් එනකොට පොඩි තරංගකාරී තත්ත්වයක් අපිට ඇති කරන්න පුළුවන් කියන ඒ මතය. දැන් මං හිතන්නේ 2024 ඒක තවත් වැඩි වුණා. සිනෝපෙක් එක ආවා ඊට පස්සේ අනිත් එක තමයි RM Park. හරි. ඇත්තටම අපිට දැන් ආයතන 4ක් තියෙනවා.
එකන පෙට්‍රෝල් ෂෙඩ්ස් 4 අයිති ආයතන 4ක් තියෙනවා. අයිති නැත්තම් ඒ රන් කරන ආයතන 4ක් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපේ ටෙලිකොම් උදාහරණ ගත්තම 1996 ටෙලිකොම් හිතන ශ්‍රී ලංකා ටෙලිකොම් එකට ෆෝන් එකක් ඇප්ලයි කරලා මාස 6ක් ඉන්න ඕනේ අර ෆික්ස් ලයින් එකක් ගන්න. හරි. දැන් පැය දෙකකින් ඉවර කරනවා. හරි. ඒ කියන්නේ ආයතන වැඩි වෙන්න ඒගොල්ලෝ තරංගකාරී තත්ත්වයට වැඩි ඒ වගේ මේගොල්ලෝගේ සර්විස් ක්වොලිටි එක අර සේවා මේකත් හොඳයි. ඇයි ඒක වෙන්නේ නැත්තේ මේ තෙල් ශාස්ත්‍රයේ? මේමයි අර සමහර දේවල් ලංකාවේ ලෝකයේ පූර්ණ තරංකාරී වෙළඳපොළක් තියෙනවානේ. ඒ පූර්ණ තරංකාරී වෙළඳපොළේදී අපිට පුළුවන් විවිධ ක්‍රම සහ උපායන් යොදාගෙන වෙළඳපොළෙන් ලොකු කොටසක් අපිට අයිති කරගන්න. එතකොට නමුත් ඒක ඒ ආකාරයටම මේ අපේ බලශක්ති ශේෂ්ත්‍රයට බලපානොයි කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ගරු කරනවා. මේ එතුමාට ඇත්තටම ගරු කරනවා. මේ පොලිසිස් වලටත් අපි බැඳී සිටිනවා. නමුත් අපේ ගත්තුතින් පෙට්‍රල් ෂෙඩ්ස් ලංකාවෙම තියෙන්නේ 2000ක් විතර. හරි. ඉතින් 2000ක් තියෙනකොට අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මේ තෙල් සංස්ථාවේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තෙල් සංස්ථාව බංකොලොත් වීම. ඒක ආණ්ඩුවල ප්‍රශ්නයක්. ආණ්ඩුව ප්‍රසිද්ධ වීම සඳහා ඒ කොස්ට් රිෆ්ලෙක්ටිව් එමත් නැත්නම් පිරිවෙයට සරිලන මිලක් අය කරගත්තේ නැහැ තෙල් වලට. එතකොට ලංකාවේ භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය විසින් තමයි තෙල් මිල තීරණය කළේ. එතකොට අපි ගේනවා කියමුකෝ 350ට අපිට විකුණන්න කියන 150ට. එතකොට තෙල් සංස්ථාව හැම ලීටරයකටම රුපියල් 200ක් පාඩු විඳිනවා. ඉතින් ඒකට තමයි ඒක නැති ඒ කවුරු වෙන මිනිහෙක් කරපු වැරද්දකට අපි තිබුණ ආයතනයක් ඒ කියන්නේ අපි ප්‍රොෆිට් මේක් කරන ආයතන අන්තිමට වෙන තැනකට යවුවා. ඒක හරි තරඟකාරීත්වයක් ගේනවා නම් මං කියන්නේ මේම ක්‍රමයක් තියෙන්න ඕනේ. මම සජෙස්ට් කරේ මගේ අදහස වුණේ අපි ඕක ඕන නම් අපි තව සබ්සිඩරිස් දෙකක් හදමු. X සහ Y. X එකට පෙට්‍රල් ෂෙඩ් 200යි Y එකට පෙට්‍රල් ෂෙඩ් 200යි. අපි මාකට් එකට යමු. මාකට් එකේ ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ටර්ස්ලාට ඉන්වෙස්ට් කරන්නයි කියමු. ලෝකල් ඉන්වෙස්ටර්ස්ලාට ඉන්වෙස්ට් කරන්න කියමු. ගාමන්ට් එකටනේ මේක මැනේජ් කරන්න බැරි. ප්‍රයිවට් සෙක්ටර් එකට දෙමු මැනේජ් කරන්න. දැන් ඉන්දියන් IOC එක ගත්තොත් එහෙමයි. සිනොපැක් එක ගත්තොත් ප්‍රයිවට් මැනේජ්මන්ට් එකක් වගේ තමයි යන්නේ. ටෝටලි ගාමන්ට් ඕන් බට් හරිද ප්‍රයිවට් ඉතින්. අපි කරපු වැඩේ ඕක දුන්නා දීලා කිව්වා අපිට අවුරුද්දකට මිලියන 2ක් දෙන්න. නමුත් ඒගොල්ලෝ මිලියන 200ක් 300ක් විතර ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා ඩොලර්. මම කතා කරන්නේ ඩොලර් වලින්. ඉතින් ඒක ඇත්තටම අපරාධයක්. ඒ කියන්නේ නැව් අපේ හාබර් එක කියන්නේ අපේ නැව් තටුපොළවල් තෙල් ගොඩ බෑමේ ඔක්කොම ස්ථානයන් රජයට අයිති. ඒ කියන්නේ CPC ආයතනයට අයිති. ගබඩා කිරීමත් CPC ආයතනයට අයිති එකක්. ඒක ගමනාගමනය කියන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එකත් CPC ආයතනයට අයිති. පෙට්‍රල් ෂෙඩ් ටිකත් CPC ආයතනයට අයිති. මේ ටික ඔක්කොම හදලා බන්දේසියක තියලා නිකන් දුන්නා තෙන්. මට අවුරුද්දට මිලියන 200ක් 300ක් හම්බ කරන්න පුළුවන් නම් මිලියන 200ක් දෙන එක නැතින්. මට මතකයි මගේ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා වර්තමානයේ ඉන්න ඇමතිවරයෙක් එක්ක. ඒ දවස්වල එතුමාත් කිව්වා මේක වහාම ගන්න ඕනේ කියලා. මම හිතනවා අපි ස්ට්‍රැටජි එකක් දාලා මොකද්ද කරන්න ඕනේ කියන එක හිතන්න ඕනේ. ප්‍රයිවටයිසේෂන් හරි අර පූර්ණ තරංගකාරී වෙළඳපොළකට හැමදේම එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි රජයක් විසින් ගත්තොත් සාධාරණයිනේ. ඕන වෙලාවක ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන බලයි. ඉතින් ඒක efficiently management එකේ weakness එකකට profit making business එකක් එහෙම දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එහෙම දෙනවා නම් අපි කරන්න තිබුණේ එතුමාලට ඇවිල්ලා මෙහෙ ඉන්වෙස්ට් කරලා, මෙහෙ ටැන්ක් ෆාම්ස් වල ඉන්වෙස්ට් කරලා, මෙහෙ පයිප්ලයින්ස් වල ඉන්වෙස්ට් කරලා, මෙහෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉන්වෙස්ට් කරලා, මෙහෙ ලොකේෂන්ස් වල ඉන්වෙස්ට් කරලා තමයි කරන්න තියෙන්නේ. ආයෝජනය කළා තමයි කරන්න තිබ්බේ. දැන් ඔබතුමා දන්නවා ඇති කොළඹ අවට අලුතෙන් මේ ෆෝල් ස්ටේෂන් එකක් ඇවිල්ලා නැහැ ළඟදී.
ඒ කියන්නේ කොස්ට් එක වැඩි මේ ලෑන්ඩ් වල. කවුරුත් දාන්නේ නැහැ. ඉතින් අපි ඒ වගේ තැන් ඔක්කොම ඔබතුමා ගත්තොතින් බලන්න රජයට අයිති ඉඩක්. ඉතින් රජය එච්චර ඉඩමක් දීලා ඒ වගේ ෂෙඩ් එකක් දම්මන්නේ ඒ ජනතාවට සේවයක් ලබා දීම සඳහානේ. ඉතින් ඒක වෙන කම්පැනි එකකට නිකන් බෝඩ් එක විතරක් චේන්ජ් කරගෙන දීම ගැන මම නම් සතුටු නැහැ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක වෙලා තියෙන්නේ අපේ කාලේ උනේ. ඉතින් ඒක නම් මම රිග්‍රෙට් කරන මේ කනගාටුවටපත් වෙන එකම මේ ඩිසිෂන් එකක්. බොහොම ස්තුතියි ඔයිස් මොහොඩ් මහතා. Thank you very much.